අවුරුදු කැවිලි මේසෙට තියන්න පුළුවන් තවත් රසවත් කෑමක් තමයි අලුව කියන්නේ. හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස අලුව හදන විදිය අපි අද බලමු. මුලින්ම අපි සීනි පැණි එක හදාගමු. ඒකට ඕන කරනවා සීනි ග්‍රෑම් 500ක්. භාජනයක් ලිපේ තියලා ඒකට මේ සීනි ටික ඔක්කොම එකතු කරලා දැන් අපි එකතු කරනවා වතුර මිලිලීටර් 200ක්. ඊට පස්සේ හොඳට හැඳි ගන්න ඕනේ. මෙන්න මේ වගේ සීනි ටික දිය වෙනකන් හොඳට හැන්දකින් මේක කලවම් කරගන්න ඕනේ. සීනි ටික හොඳට දිය වෙලා මෙන්න මේ වගේ බුබුලු දදා නටනකොට අපි ලිප ඕෆ් කරගන්න ඕනේ. ඊට පස්සෙත් මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න ඕනේ. මේකේ පදම කියන්නේ මෙන්න මේ වගේ සීනි ටික එක නූලකට වැක්කිරෙන්න ඕනේ. ඒක තවත් අපිට බලා ගන්න පුළුවන් ඇඟිල්ලට පොඩ්ඩක් අරගත්තම ඇලවෙන ගතියක් තියෙනවා නම් ඒ කියන්නේ මේකේ පදම හරි. මේක දැන් අපි ටිකක් නිවෙන්න තියාගමු. අලුව එක හදන්න අද මම අරගෙන තියෙන තෙත හාල් පිටි ග්‍රෑම් 500ක්. ඒක මෙන්න මේ වගේ භාජනයකට දාලා රත් කරගන්නයි ඕනේ. හැන්දකින් මෙහෙම කලවම් කරා නම් හරි. මේක විනාඩි 10ක් විතර බැදුණා නම් ඇති. ඇඟිලි තුඩු වලට පිටි ටිකක් අරගෙන බැලුවම ඔයාලට තේරෙවි පොඩි කැටගතියක් දැනෙනවා. ඒ කියන්නේ පිටිවල පදම හරි. දැන් අපි මේක බාගමු. දැන් අපි අලුව ටික හදාගන්න කලින් අපි අලුව ටික දාගන්න ලෑල්ලට හරි මේ වගේ කේක් තැටියට හරි බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්න ඕනේ. බැදගත්ත හාල් පිටි වලින් ග්‍රෑම් 50ක් විතර අයින් කරලා ඒකෙන් ටිකක් මේ වගේ පෙනේරයක් අරගෙන අපි අලුව දාගන්න ලෑල්ලට හිමින් සැරේ මේ විදිහට හලා ගන්න ඕනේ. ඊළඟට මේ තියෙන්නේ අපි හදාගත්ත සීනි පැණි එක. මේක ටිකක් කැටගතියක් වගේ ඇවිල්ලා තියෙනවා නම් ඔයාලට පුළුවන් එක්ක ලිපේ තියාගන්න. එහෙමත් නැත්නම් උණු වතුර ටිකක් එකතු කරලා තව පොඩ්ඩක් දිය කරගන්න. දැන් මම බැදගත්ත හාල් පිටි ටිකට කුඩු කරගත්ත මාදුරු එනසාල් කුඩු ටිකක් මේකට එකතු කරගන්නවා. ඊළඟට ඔයාලට කැමති නම් විතරක් කඩු ටිකක් මේ වගේ පොඩියට කපලා එකතු කරගන්නත් පුළුවන්. එතකොට තවත් රසවත් වෙනවා මේක. දැන් මේක මේ වගේ හොඳට කලවම් කරලා අපි හදාගත්ත සීනි පැණි එක ටික ටික එකතු කරන ගමන් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වගේ හැන්දෙන් කලවම් කරලා ටිකක් වෙලා ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේක හොඳට අතින් අනා ගන්න. දැන් මම සීනි පැණි ටික ඔක්කොම එකතු කරලා ඉවරයි. දැන් මම කරන්නේ මේක හොඳට අතින් අනා ගන්නවා. ඔයාලට අතින් අනද්දි කැට වගේ ගතියක් දැනෙනවා නම් හොඳට අතින් පොඩි කරගන්න. ඒ වගේම මම මේකට බටර් මේස හැඳි දෙකකුත් එකතු කරනවා දැන්. බටර් එකතු කරාම තමයි මේ අලුව එක පොඩි සොෆ්ට් ගතියකට ගන්න පුළුවන් වෙන්නේ. මේ මිශ්‍රණය හොඳට මේ විදිහට අනාගත්තට පස්සේ දැන් අපි අලුව ටික ලෑල්ලට දාගන්නවා. අතින් තමයි අපි මෙහෙම තද කර කර ලෑල්ලට මේක තුනී කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක ලස්සනට නීට් කරගන්න ස්පැචුලා එක පාවිච්චි කරන්නේ.
ස්පැචියුලා එක පාවිච්චි කරලා මේක ලස්සනට ෆිනිෂ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් අපි අර අරන් තියාගත්ත ඉතුරු හාල් පිටි ටික පෙනේරයක් අරගෙන මේ විදිහට ඉහගන්න. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් විතර තියලා කැමති හැඩයකට ඔයාලට මේක කපලා වෙන් කරගන්න පුළුවන්. අලුව ටික හොඳටම හයි වෙන්න විනාඩි 40ක් 45ක් විතර වෙලාවක් යනවා. ඒ නිසා කපලා වෙන් කරගත්තට පස්සේ මේක ලෑල්ලේ මේ විදිහටම තියලා තියන්න. ඔයාලත් මේ රෙසිපිය මේ විදිහටම හදලා කාලා බලන්නකො කොහොමද කියලා. මම කලින්ම කිව්වා වගේ කටේ දිය වෙලාම යනවා මේ අලුව එක. එච්චරටම රසයි. ඉතින් අවුරුදු කැවිලි මේසයට වරද්දන්න නැතුව ඔයාලත් අලුව හදලා බලන්න. ඒ වගේම අපේ MyCam YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් comment එකක් දාන්න. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.